පන්ති පළවෙනි වෙන එකාගේ ෆිල්ම් බලන එකාගේ ගේම් ගහන එකාගේ තියෙන එකම ෆෝමියුලා එක කියන එක එෆර්ට් එක දාන ශේෂ්ත්‍රය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. අර පන්ති පළවෙනි වෙන්න අධ්‍යාපනයට එෆර්ට් එක දානවා. ඔයා ෆිල්ම් බලන්න එෆර්ට් එක දානවා. ඔයාගෙන් ෆිල්ම් ගැන හොත් ඕන දෙයක් කියයි. අරුගෙන් පන්ති වැඩ ගැන හොත් ඕන දෙයක් කියයි. වෙලාව කැප කරලා දෙන්නේ මොකේද? ඔයා ඒ ශේෂ්ත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. බලපන්න බෑ අර. හරි? ඔයා වෙලාව කැප කරන්නේ යම් කිසි ශේෂ්ත්‍රයකටද? ඒ ශේෂ්ත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. හරි? එහෙම තමයි වැඩි. අමන් තීරණය කරන්න ඕන ඔපචුනිටි කොස්ට් එකක් විතර මොකේද මම වෙලාව කැප කරන්නේ. එකකට වෙලාව කැප කරපුවාම තව එකට වෙලාව කැප කරන්න වෙලාව නැතු වෙනවා. ඒක අපිට සීමා සහිත වෙලාවක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ජීවිතේ කාලීනව වෙලාව කැප කරන්න ඕන જાති තියෙනවා. මං ඉගෙන ගන්න කාලීනව වෙලාව කැප කරා කාලයක්. දැන් මේ දවස්වල වෘත්තියට වැඩිපුර වෙලාව කැප කරනවා. තව අවුරුදු 5කින් සමානව ඕක එහෙම නෙමෙයි පෞල් ජීවිතේට කැප කරන්න වෙයි සමහරවිට. හරිද? ඒ කාලේට ඒ විදිහට ඇඩ්ජස්ට් වෙන්න ඕන. හරි? ඔයාලා කරන වැඩේ තමයි ඉගෙන ගන්න කාලේ පෞල් ජීවිතේට වෙලාව කැප කරනවා. කියලා වෙනවා ඉතින්. හරිද? ඒතර කියලා වෙනවා. සරල. ඒක මං කියන්නේ එපා කියලා නෙමෙයි සීමා කරන්න. හරි.